ලෝකයේ මිලියන ගණනකගේ හදවත් දිනාගත් ක්‍රිකට් ක්‍රීඩාව යනු කඩුල්ලත් පිත්තත් හෝ පන්දුවක් පමණක්ම නොවේ. එය හැඟීම් සම්ප්‍රදායන් සහ අසමසම මොහොතක් නිර්මාණය කරන කලාවකි. නමුත් ක්‍රීඩකයන් තරඟ කරන සහ ලෝලීන් නරඹන පෙටිය කොතරම් සුන්දර විය හැකිදැයි ඔබ කවදා හෝ සිතුවාද? බොහෝ ක්‍රිකට් ක්‍රීඩාංගන කලාගාර බඳුය. ඒවාහි අලංකාරය කොතරම් දෙයත් සමහර අවස්ථාවලදී ක්‍රීඩාවේ උණුසුම පවා මොහොතකට අමතක වී යයි. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්නේ ලොව ලස්සනම ක්‍රිකට් ක්‍රීඩාංගන 7 පිළිබඳවයි. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. අංක 7 ආනොස්වේල් ක්‍රීඩාංගණය. කැරිබියන් දූපත් සමූහයේ සුන්දර ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් හි කින්ස්ටවුන් අසල ආනොස්වේල්හි පිහිටා ඇති ආනොස්වේල් ක්‍රීඩාංගණය යනු බටහිර ඉන්දිය කොඳු ක්‍රිකට් සම්ප්‍රදායේ වැදගත් සන්ධිස්ථානයකි. ආනොස්වේල් ක්‍රීඩා සංකීර්ණයේ කොටසක් වන මෙය ප්‍රධාන වශයෙන් ක්‍රිකට් සහ පාපන්දු තරඟ සඳහා යොදා ගන්නා බහුකාර්ය ක්‍රීඩාංගණයකි. 1981 වසරේ එහි ප්‍රථම ජාත්‍යන්තර එක්දින තරඟයේ පැවැත්වීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් සිතියමට එක් වූ මෙම ක්‍රීඩාංගණය ටෙස්ට් තරඟ ඇතුළු විවිධ ආකෘතිවල තරඟ සඳහා සත්කාරකත්වය ලබා දී ඇත. ආසන 18000ක ධාරිතාවයක් සහිත මෙම ක්‍රීඩාංගණයේ සැබෑ සුන්දරත්වයේ පවතින්නේ එහි ඇති ස්වභාවික පසුබිම තුලය. කැරිබියන් කලාපයට ආවේනික වූ සජීවී වර්ණ සහ ග්‍රාමීය චමත්කාරය මෙහි පැහැදිලිවම දැකගත හැකි වන අතර ක්‍රීඩාංගණයේ වටේට පිහිටි නිවර්තන ශාක සහ ගස් වලින් යුත් හරිත කඳු බෑවුම් සහ ඉන් ඔබ්බට පෙනෙන නිල්වන් කැරිබියන් මුහුදේ දර්ශනය මේට අමතර සුන්දරත්වයක් එක් කරයි. ආනොස්වේල් යනු ක්‍රීඩාව සහ ස්වභාව සෞන්දර්යය එකට මුසු වී ඇති සුවිශේෂී ක්‍රීඩාංගණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අංක 6 බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණය. ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ අගනුවර වන හෝබාට් හි නැගෙනහිර වෙල්ල තීරයේ පිහිටා ඇති බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණය යනු ටැස්මේනියාවේ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවලට ජීවය දෙන ප්‍රධානතම ස්ථානයයි. 1800 ගණන්වල සිටම ක්‍රිකට් පිටියක් ලෙස භාවිතා කරන මෙම ස්ථානය වසර ගණනාවක් පුරා විශාල නවීකරණයට ලක් වූ අතර වත්මන් ආසන 20000ක ධාරිතාවයකින් යුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් බවට පත් වී ඇත. බෙලරිව් ඕවල් යනු ටැස්මේනියාවේ ක්‍රිකට් කණ්ඩායම් සහ හෝබාට් හි හරිකේන්ස් කණ්ඩායමේ නිජබිම වන අතර එය ටෙස්ට් එක්දින සහ 2020 ජාත්‍යන්තර තරඟ සඳහා නිත්‍ය සත්කාරකත්වය දරයි. මෙහි ඇති සුවිශේෂී සුන්දරත්වය පවතින්නේ ස්වභාවික පසුබිම තුලය. ක්‍රීඩාංගණයේ සිට බටහිර දෙස බලන විට දෙවැන්ත ඩර්බන්ට් ගංගාව හරහා දිස්වෙන හිමෙන් මෙසේ ගිය මවුන්ට් වෙලින්ටන් කන්දේ මනරම් දසුන ක්‍රිකට් ලෝලීන්ගේ සිත් වසී කරයි. එම සංසුන් කඳු සහ ජල දර්ශන හේතුවෙන් බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණය ඕස්ට්‍රේලියාවේ ඇති චමත්කාර ජනකම ක්‍රීඩාංගන වලින් එකක් ලෙස සැලකේ. අංක 5 ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය. එංගලන්තයේ ලන්ඩන් නගරයේ සාන්ත ජෝන්ස්වුඩ් හි පිහිටා ඇති ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ක්‍රිකට් ලෝකයේ ක්‍රිකට් නිජබිම ලෙස ගෞරවයට පාත්‍ර වූ අතිශයින්ම වැදගත් හා ඓතිහාසික ස්ථානයකි. මෙය මේරි ලෙබෝන් ක්‍රිකට් සමාජයට හිමිවන අතර වසර 200කට අධික ඉතිහාසයක් සහිත එය ලෝපුරා ටෙස්ට් එක්දින සහ 2020 ජාත්‍යන්තර තරඟ සඳහා සත්කාරකත්වය දරයි. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ සුවිශේෂීම අංගය වන්නේ එහි ඇති සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය සහ ක්‍රීඩාව පිළිබඳ පවත්වාගෙන යන විශිෂ්ට සම්ප්‍රදායන්ය. මෙහි ඇති පුරාවෘත්තීය පැවිලියන් ගොඩනැගිල්ල ලෝඩ්ස් හි බැල්කනියේ සමාජිකයන්ගේ දැඩි විනය සහිත හැසිරීම සහ ලෝකයේ පැරණිතම ක්‍රීඩා කෞතුකාගාරය එහි ඓතිහාසික සුන්දරත්වය තීව්‍ර කරයි. නවීන ක්‍රීඩාංගන මෙන් අතිශය දීප්තිමත් නොවුනත් එහි ඇති රතුගඩුල් ගොඩනැගිලි සහ පැරණි ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් වල ආකර්ශනීය පෙනුම නිසා මෙම ක්‍රීඩාංගණයට අද්විතීය වූ චමත්කාරයක් හිමිවේ. අංක 4 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. දකුණු පළාතේ අගනුවර වන ඓතිහාසික ගාල්ල නගරයේ පිහිටා ඇති
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ලොව ඇති වඩාත්ම සුන්දර සහ අද්විතීය ක්‍රිකට් ක්‍රීඩාංගන වලින් එකකි. මෙම ක්‍රීඩාංගණය ලෝපුරා ක්‍රිකට් ලෝලීන් අතර අතිශයින්ම ජනප්‍රිය වී ඇත්තේ එහි ක්‍රීඩාව සහ ස්වභාව සෞන්දර්ය විශිෂ්ට ලෙස මුසු වී ඇති නිසාය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සුවිශේෂී සුන්දරත්වය නිර්මාණය වී ඇත්තේ එහි පිහිටීම හේතුවෙනි. එක් පසකින් ක්‍රීඩාංගණය වසර 400කට වඩා පැරණි යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඓතිහාසික ගාලු කොටුවට මුහුණලා පිහිටා ඇත. මෙම දැවැන්ත බිත්ති සහිත පැරණි ආලෝක කණුව ක්‍රීඩාංගණයට ඓතිහාසික පසුබිමක් සපයන අතර කොටුවේ බැම්ම මත සිට ක්‍රිකට් තරඟ නැරඹීමට පැමිණෙන ජනතාවගේ දසුන මෙහි සජීවී බව තවත් වැඩි කරයි. අනෙක් පසින් ක්‍රීඩාංගණයේ දර්ශනය නිල්වන් ඉන්දියානු සාගරය දෙසට විවෘත වන අතර මුහුදේ හඬට සවන් දෙමින් තරඟේ නැරඹීම සැබවින්ම චමත්කාරජනක අත්දැකීමකි. එමෙන්ම ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැදගත් ටෙස්ට් තරඟ මධ්‍යස්ථානයක් වන අතර එහි තරඟ නැරඹීම සඳහා ලෝපුරා රසිකයන් පැමිණෙන්නේ වෙනත් කිසිදු ස්ථානයක අද්විතීය නොහැකි අත්දැකීමක් ලබා ගැනීමටය. අංක 3 කුවින්ස්ටවුන් ඉවෙන්ට් සෙන්ටර්. නවසීලන්තයේ දකුණු දූපතෙහි දර්ශනීය කුවින්ස්ටවුන් නගරයේ පිහිටා ඇති කුවින්ස්ටවුන් ඉවෙන්ට් සෙන්ටර් යනු ක්‍රිකට් ලෝකයේ ඇති වඩාත් සුන්දර සහ සංසුන් ක්‍රීඩාංගණයකි. මෙය ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර එක්දින සහ T20 තරඟ සඳහා යොදා ගන්නා බහුකාර්ය ක්‍රීඩාංගණයක් වන අතර මෙහි නරඹන්නන්ගේ ධාරිතාවය සීමා වුවත් එහි ස්වභාව සෞන්දර්යය ලොව ඕනෑම දැවැන්ත ක්‍රීඩාංගණයකට වඩා ඉහළින් පවතී. ක්‍රීඩාංගණයේ පිහිටා ඇත්තේ ශිල්ක් වෘක්ෂලතාදීන් මට වූ අලංකාර වකාතිපූ විලට සහ රිමාකබල්ස් කඳුපන්තියට මැදිව වන අතර හිමෙන් වැසී ගිය කඳු මුදුන් සහ ස්පටික පැහැදිලි නිල් අහස පසුබිම තිබියදී ක්‍රිකට් තරඟයක් නැරඹීම යනු පාරාදීසයක සිට ක්‍රිකට් අත්විඳීම හා සමාන වේ. මෙහි ඇති නිස්කලංක හා පිරිසිදු වාතාවරණය මෙම ක්‍රීඩාංගණයේ ලොව ඇති වඩාත් ආකර්ශනීය සහ ප්‍රියජනක ක්‍රීඩා ස්ථානයක් බවට පත් කරයි. අංක 2 නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ මනරම් උපනගරයක් වන නිව්ලන්ඩ්හි පිහිටා ඇති නිව්ලන්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ලොව ඇති වඩාත් දර්ශනීය සහ සිත් ඇදගන්නා ක්‍රිකට් ක්‍රීඩාංගන වලින් එකකි. බොහෝ විට ලොව දෙවැනියට සුන්දරම ක්‍රීඩාංගනය ලෙසින් හැඳින්වෙන මෙය දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා ඇති ප්‍රධාන මධ්‍යස්ථානයක් වන අතර මෙහි ටෙස්ට් එක්දින සහ 20 ජාත්‍යන්තර තරඟද පවත්වනු ලබයි. දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියන මෙම ක්‍රීඩාංගණයේ සුවිශේෂී සුන්දරත්වය නිර්මාණය වී ඇත්තේ එහි ඇති නාටකාකාර ස්වභාවික පසුබිම හේතුවෙනි. ක්‍රීඩාංගණය වටා ඇති දර්ශනය කේප් ටවුන් නගරයේ වඩාත් ප්‍රසිද්ධ වූ ස්වභාවික සලකුණු දෙකකින් යුක්ත වේ. එක් අතකින් දැවැන්ත පැතලි මුදුනක් සහිත ටේබල් මවුන්ටන් කඳුපන්තියේ තේජාන්විත දර්ශනය ක්‍රීඩාංගණයට ඉහළින් විහිදී යන අතර අනෙක් පසින් ඊට යාබඩව ඇති ඩෙවිල්ස් පීක් කන්දේ අලංකාරය එකතු වී නිව්ලන්ඩ්ස් පිටියට අසමසම චමත්කාරයක් ගෙන දෙයි. මෙහි ඇති ඉතිහාසය අලංකාරය සහ සම්ප්‍රදායන් නිසා ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුළ සුවිශේෂී ස්ථානයක් දිනාගෙන ඇත. අංක 1 HPCA ක්‍රීඩාංගණය. ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ ධර්මශාලා නගරයේ පිහිටා ඇති හිමාචල් ප්‍රදේශ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය යනු ලොව ඇති වඩාත් විස්මයජනක සහ සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස බොහෝ දෙනා සලකනු ලබයි. එය මුහුදු මට්ටමේ සිට මීටර 1457ක් පමණ ඉහළින් පිහිටා ඇති බැවින් ලොව උසම ක්‍රිකට් ක්‍රීඩාංගන අතරින් එකක් ලෙසද ප්‍රසිද්ධය. මෙය ජාත්‍යන්තර ටෙස්ට් එක්දින සහ 20 තරඟ මෙන්ම දේශීය තරඟ සඳහා සත්කාරකත්වයේ දරන අතර මෙහි ක්‍රීඩා කරන තරඟවලට එහි අද්විතීය පිහිටීම හේතුවෙන් සුවිශේෂී වටිනාකමක් ලැබේ. HPCA ක්‍රීඩාංගණයේ සුවිශේෂී සුන්දරත්වයේ නිර්මාණය වී ඇත්තේ එහි ඇති හිමාලයානු කඳුපන්තිය සහ දැවැන්ත දෞලාදාර් කඳුපන්තිය හේතුවෙනි. බොහෝ විට මෙම කඳුමුදුන් හිමෙන් වැසී පවතින අතර ක්‍රීඩාංගණයේ ඇති දීප්තිමත් හරිත තනතිරුව සමග මුසු විට එය ඇස්පිනවන දර්ශනයක් නිර්මාණය කරයි. මෙහි ඇති විවෘත ගෘහ නිර්මාණ ශිල්පයේ හේතුවෙන් නරඹන්නන්ට සහ ක්‍රීඩකයන්ට කඳුකරයේ අලංකාර දර්ශනය හොඳින් නැරඹීමට අවස්ථාව සැලසෙන අතර මෙම ක්‍රීඩාංගණයේ ලොව කිසිදු ස්ථානික අත්විදිය නොහැකි අසමසම අත්දැකීමක් ලබා දෙන ක්‍රීඩාංගණයක් බවට පත් කරයි. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනම නම් මගේ YouTube channel එක subscribe කරලා
ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඕගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.